අන්තා පිරිමි දෙපාර්ශ්වයටම බහුලව තියෙන රෝගයක් තමයි ෆැටි ලිවර් කියලා කියන්නේ. ෆැටි ලිවර් කියලා අපි හඳුන්වා දෙන්නේ මොකක්ද මේ දේවල් අපිට මැඩපවත්වා ගන්න ස්වභාවික ප්‍රතිකර්ම තියෙනවද? ඔව් ඇත්තටම මේ කාන්තා පිරිමි දෙපාර්ශ්වයම කියන එකෙන් පටන් ගත්ත එක හොඳයි. මොකද සමහර රෝගී තත්ත්ව තියෙනවා. දැන් අපි කියනවා ඒවා එක්ක කාන්තාවන්ට විතරක් ආවේනික සහ එක්ක පුරුෂයන්ට විතරක් ආවේනික. නමුත් ෆැටි ලිවර් කියලා කියන්නේ ඇත්තටම අක්මාව ආශ්‍රය හැදෙන අපි දන්නවා මේක ඕනේ තරම් දැන් හරිම සුලභ රෝගී තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. අක්මාවේ තෙල් තැන්පත් වීම. අක්මාව කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන වැදගත්ම අවයවයක්. නමුත් අවාසනාවකට මේක කොයිතරම් වටිනවද කියන එක අපිට දැනෙන්න ඒක හානිදායක තත්වයට පත් වෙන්නම ඕනේ. මොකද මේ අක්මාගත රෝගවලදී විශේෂයෙන්ම අපි මේ කතා කරන ෆැටි ලිවර් කියන රෝගී තත්වයේදී අපි ස්ටේජස් ගණනාවක් කතා කරනවා. ස්ටේජ් 1 2 3 ඔය විදිහට එක එක පියවර ඔස්සේ අපි කතා කරනවා. ඉතින් මෙතනදී අපිට රෝගී ලක්ෂණ පෙන්눔 කරන්නේ සමහර වෙලාවට ස්ටේජ් 2 වෙන්න පුළුවන්. ඒකත් නැති වෙන්න පුළුවන් බහුතරයකට. එහෙම නැත්නම් 3 4 වගේ එක්කෝ සිරෝසිස් තත්වයටම ගිහිල්ලා. එහෙම නැත්නම් මේක liver damage එකක් liver failure තත්වය දක්වාම ගියොත් තමයි අපිට රෝගී තත්වයන් පෙන්눔 කරන්නේ. නමුත් එහෙම නැතුව ගත්තොත් මේක ඇවිල්ලා අපි ශරීරයේ අරිම පරිස්සම් කරගන්න ඕන අවයවයක් කියන එක තමයි විශේෂයෙන්ම කියන්න ඕන කාරණාව. මෙතනදී අපි බලනවා සාමාන්‍යයෙන් ඇල්කොහොල් ලබා ගැනීම නිසා කියන්නේ ඇල්කොහොලික් තත්ත්වය සහ නන් ඇල්කොහොලික්. ඇල්කොහොල් නොමැතිවත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මේ සිම්පල් ෆැටි ලිවර් කියන කියන්නේ early stage එකේදී අපිට මේක හඳුනා ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් අපි කවුරු මොනවා හරි වෙනත් රෝගී තත්ත්වයකට අපි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරලා මේක හඳුනාගෙන තියෙනවා නම් ෆැටි ලිවර් ස්ටේජ් 1 කියන තත්ත්වයේ ඉන්නවා නම් අනේ කරුණා කරලා තමන්ගේ දෛනික ක්‍රියාවලිය ආයේ පොඩ්ඩක් ඒ ගැන හිතන්න. මොකද මේක early stage එකේදී අපිට පුළුවන් නැවත යථා තත්ත්වයට පත් කරගන්න. මේක අර මං කිව්වා වගේ liver failure එකක් දක්වා ගියොත් සමහර වෙලාවට අපිට ටිකක් අපහසු වෙන්න හෝ වෙනත් රෝගී තත්ත්වයන් හින්දා අපිට ඖෂධ යෙදීම ගැන ගැටලු මතුවෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතාමත්ම හොඳයි. එතකොට මේ තත්ත්වය කොහොමද අපි පාලනය කරගන්නේ ඊළඟ ගැටලුව? එතනදී පළවෙනි දේ දෛනිකව අපි ලබාගත යුතු ආහාර තියෙනවා. එතකොට අපි ඒ ශරීරයේ තියෙන ඒ organs ඒවා ස්වභාවිකව කොහොමද අපි ආරක්ෂා කරගන්නේ? අන්න ඒ විදිහට අපි මේක ජීවන ක්‍රියාවලිය හදා ගන්න ඕනේ. අපේ ලයිෆ් ස්ටයිල් එක හදා ගන්න ඕනේ. ඊට අමතරව අපිට පුළුවන් ස්වභාවික මේ ඖෂධ ඕනෑ තරම් තියෙනවා අපි දෛනිකව කරගෙන යන්න පුළුවන් දේවල් වලදී. ඔය දැන් අපි දේශීය වෛද්‍ය විද්‍යාව තුළ කතා කරනවා. කියන්නේ සාමාන්‍ය මේවා සත්කාර ක්‍රම, අතිරේක ප්‍රතිකාර ක්‍රම විදිහටත් හඳුන්වන්න පුළුවන්. කැඳ වර්ග අපිට බොන්න පුළුවන්. එතනදී යකිනාරංකොල කැඳ, ඊට පස්සේ කොක්මුට, ඊළඟට කරපිංචා, විශේෂයෙන්ම හීම්බෝවිටියා වගේ දේවල් අපිට මෙතනදී භාවිතා කරන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට අපි හීම්බෝවිටියාම ගමුකෝ. හීම්බෝවිටියා කියලා කියන්නේ අක්මාව ඇත්තටම ආරක්ෂා කරගන්න අපිට භාවිතා කරන්න පුළුවන් හොඳ ඖෂධයක්. නමුත් ශරීර තත්ත්වය අනුව අපි භාවිතා කළ යුතු ආකාරයේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. හීම්බෝවිටියා කැඳ එකක් ඒ වගේ අපි හදලා ගත්තා කියලා විතරක් ප්‍රමාණවත් නැහැ. නිවැරදි ආහාර රටාව, ව්‍යායාම කියන තුන එකතු කරගෙන අපි ඒ වගේ අතිරේක මේ සප්ලිමෙන්ටරි සපෝට් එකකට යන්න ඕනි. එතනදී අපි ගත්තොත් දැන් මේ අක්මා සෛල නැවත යථා තත්ත්වයට පත් කරන්න. එතකොට මේකේ අන්තර්ගත වෙන ප්‍රතිඔක්සිකාරක ගුණය ගැන අපි කතා කරන්න ඕනේ. ඒ වගේම ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රොපර්ටිස්. මේ අක්මා විද්දිමිලා ප්‍රදාහයට පත්වලා ඔන්න ඔය දේවල් නැවත යථා තත්ත්වයට පත් කරන්න අර හීම්බෝවිටියා කියන ශාකයේ අන්තර්ගත වෙන බයෝ ඇක්ටිව් කම්පවුන්ඩ්ස්. එහෙම නැත්නම් ඒකේ තියෙන රසගුණ වීර විපාක ප්‍රභාව. මෙන්න මේ කියන ගුණයන් අපිට නිවැරදි විදියට ප්‍රයෝගික කරගන්න පුළුවන්. කෞසල මහත්මයා දැන් අපේ වෛද්‍යතුමිය සඳහන් කරානේ අක්මාවේ තෙල් තැන්පත් වීමේ ගැටලුවට හීම්බෝවිටියා හොඳයි කියන කාරණේ අපි දන්නවා මේ සිලෝන් සයන්ස් ආයතනය විසින් නිෂ්පාදනය කරලා තියෙනවා හීම්බෝවිටියා කැප්සියුල් එකක්. මේ පිළිබඳව විස්තර කරන්නකෝ. ඔව් ඇත්තටම හීම්බෝවිටියා කැප්සූල් එක අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ ડોක්ටර් කිව්වා වගේ රෝග වලින් මිදෙන්න බෙහෙවින්ම උපකාරී වෙන විදියට. නමුත් අද වෙනකොට ලංකාවේ හීම්බෝවිටියා වෙනුවට වෙනත් බෝවිටියා විශේෂ භාවිතා කරනවා. ඒ වුණාට ආයුර්වේදයේදී අපි යොදාගන්නේ මේ රෝග වලට හීම්බෝවිටියා කියන ශාකය. ඉතින් 100%ක්ම හීම්බෝවිටියා යොදාගෙන තමයි අපි අපේ කැප්සූල් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. අනිත් එක තමයි ડોක්ටර් කිව්වා මේ කැඳ විදිහට හීම්බෝවිටියා ගන්නවා කියලා. ඇත්තටම කැඳ විදිහට ගන්න එක තමයි හීම්බෝවිටියා ගොඩක් හොඳ. නමුත් කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්ට මේ කැඳ විදිහට ගන්න එක ගොඩක් අමාරු වෙන්න පුළුවන්. ඒකට ප්‍රායෝගික විසඳුමක් විදිහට තමයි අපි මේ කැප්සූල් එක හදලා තියෙන්නේ.
කෝසල මහත්මයා දැන් අපි වෙනද සැලකට ගියාට පස්සේ මෙවැනි ස්වභාවික නිෂ්පාදන ගණනාවක් තියෙනවා. ඒ අතරින් අර පාරිභෝගිකයෙක් විදිහට අපි දැනගන්න ඕන නියමිත ප්‍රමිතියකට අනුව සැකසෙන දෙයක් අපි පරිභෝජනය කරන්න. ඔබතුමා කොහොමද මේ අනුමැතිය? ඒ කියන්නේ අපි කියන්නේ ප්‍රමිතියකින් යුක්තව මේ දේවල් පාරිභෝගිකයාට පත් වෙනවා කියලා මේ විදිහට වගකීමේ විශ්වාසයෙන් සඳහන් කරන්නේ. ඔව් අනිවාර්යයෙන්ම. ඇත්තටම සිලෝන් සයන්ස් නිෂ්පාදන 100%ක්ම ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තමයි අපි නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත නවීන තාක්ෂණයෙන් යුත් නිෂ්පාදනාගාරයක් තුල තමයි අපේ සියලු නිෂ්පාදන කටයුතු සිද්ධ වෙන්නේ. ඊට අමතරව GMP, HACCP, FSSC සහ ISO කියන තත්ත්ව සාතික වලට අනුකූලව ප්‍රමිතියෙන් උසස් විදියට නිෂ්පාදනය කරන නිෂ්පාදන පෙළක් විදියට සිලෝන් සයන්ස් නිෂ්පාදන හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ තියෙන කැප්සූල් එක. කැප්සූල් එකේ තියෙන කවර් එක පවා අපි නිර්මාණය කරන්නේ ශාකමය අමුද්‍රව්‍ය භාවිතා කරලා. ඒකින්ද කිසිම වෙලාවක ශරීරයට අහිතකර වෙන්නේ නැහැ. ඉක්මනට ශරීරයට ජීර්ණය වෙනවා. සිලෝන් සයන්ස් කියන නමින්ම අපි පාරිභෝගිකයන්ට ගෙනියන්න උත්සාහ කරන්නේ ලංකාවට ආවේනික වගේම විද්‍යානුකූලව නිෂ්පාදනය කරන නිෂ්පාදන පෙළක් කියන එක. හොඳයි අපිට නරඹන්න පුළුවන් දැන් හැකියාවක් තියෙනවා මෙන්න මේ විදිහට තමයි નિયમિત ප්‍රමිතියට අනුකූලව පාරිභෝගිකයාට පත්වෙන ආකාරය. ඉතින් බය වෙන්නට දෙයක් නැහැ. අර මම කලින් සඳහන් කරා වගේ වර්තමාන සමාජයේ තියෙනවා බෝ වෙන රෝග වලට වඩා බෝ නොවන රෝග තමයි වැඩි වශයෙන් දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. ඉතින් බය වෙන්නට දෙයක් නැහැ. සිලෝන් සයන්ස් ආයතනය විසින් ඔබට ඔන්න ප්‍රමිතියට අනුකූලව තත්ත්ව සහගතවට අනුකූලව નિયમિત ප්‍රමිතියෙන් පාරිභෝගිකයාට පත්වෙන ආකාරය ඔබට දැක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ සියලුම නිෂ්පාදන පිළිබඳව වැඩිදුර විස්තර දැන කියා ගන්නට 0767 453 453 කියන දුරකථන අංකය ඔස්සේ වගේම www.ceylonscience.lk කියන වෙබ්සයිට් එක හරහාත් ඔබට මේ පිළිබඳව වැඩිදුර විස්තර දැන කියා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ශරීර සෞඛ්‍ය හරි විදිහට තියාගන්න ඕනේ. අපේ ජීවිතේ මොනතරම් දේවල් ලැබුණත් වැඩක් නැහැ මේ ශරීර සෞඛ්‍ය අපිට නිසි විදිහට තියාගන්නට හැකියාවක් ලැබෙන්නේ නැත්නම්. ඉතින් බය වෙන්නට දෙයක් නැහැ. සිලෝන් සයන්ස් ආයතනය විසින් ඔබව ලස්සනට ඉන්න නිරෝගීව ඉන්න මේ නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් ලස්සනට ඉන්න නිරෝගීව ඉන්න සිලෝන් සයන්ස් ආයතනය විසින් මේ නිෂ්පාදනය කරලා තියෙන නිෂ්පාදන පාවිච්චි කරලා බලන්න.